ඉන්නේ Axio එකක බැටරි එකක්. Axio එකක හයිබ්‍රිඩ් බැටරි එකක්. මේක අපි දැන් රිපෙයාර් එක කරලා මේ රිපෙයාර් එක කරලා ඉවර වෙලා මේ හයි කරගෙන යන ගමන ඔයගලන්ට තියෙන්නේ. මේ පේන්න මම වීඩියෝ කරන්නේ. මේක ඔයගලන්ට කතා කරන්න ගත්තේ හයිබ්‍රිඩ් බැටරිය සවුත් වෙන්නේ කොහොමද? ඉක්මනට සවුත් වෙන්නේ කොහොමද? ආයු කාලය වැඩියෙන් පොඩ්ඩක් තියාගන්නේ කොහොමද කියලා ඔයගලන්ට කියන්න. පළවෙනි කාරණේ ඇවිල්ලා මේ බැටරියට එනවා බ්ලෝවර් ෆෑන් එකක් බැටරිය කූල් කරන්න මෙන්න මේ ස්ථානෙට හයි වෙන්නේ බ්ලෝවර් ෆෑන් එකක් මේ තියෙන මම පෙන්නන්න මේ බැටරිය ගලවලා තියෙන Axio එක මේකේ නම බ්ලෝවර් ෆෑන් එක මෙන්න මේ ෆෑන් එක හරි බ්ලෝවර් මෝටර් එක එතකොට මේක හයි වෙන්නේ අතන සීට් එකකටනේ එතකොට මේකේ ඩස්ට් එක බැඳෙනවා මෙන්න මේ දැලේ ඩස්ට් එක බැඳිච්චාම වෙන්නේ ඇවිල්ලි වෙලා සමහරක් වෙලාවට ෆෑන් එක වැඩ කරද්දී ගොඩක් දුරට දැලේ තියෙන ඩස්ට් එක පොඩි ඒවනම් දූවිල්ල වගේ නම් ඇදලා අරගෙන ඉවරලා බැටරියේ ෂෙල් පුෂ්ඨ මත බැඳෙනවා. එහෙම නැත්නම් වෙන්නේ මේ ෆෑන් එකේ මෙන්න මේ දැලේ බැඳිලි ඉවරලා දැල බ්ලොක් වෙනවා. දැල බ්ලොක් වුණාම බැටරියේ කූලින් සිස්ටම් එකට අවශ්‍ය වාතය නැති හින්දා බැටරිය හයි ටෙම්පරේචර් ගිහිල්ලා එහෙම නැත්නම් බැටරිය රත් වෙලා බැටරියේ ෂෙල් එක සවුත් වෙනවා බැටරිය ආයු කාලය අඩු වෙනවා බැටරි මොකද මේ හයිබ්‍රිඩ් වාහන උෂ්ණත්වය අධික තිබුණොත් උෂ්ණත්වය අධිකව තිබ්බොත් සාමාන්‍යයෙන් බැටරිය ආයු කාලය සෑහෙන අඩු වෙන ඒකින්ද තමයි මේවා කියන්නේ AC දාලා පාවිච්චි කරන්න කියලා. සහ ඊළඟ කාරණය ඇවිල්ලා හයිබ්‍රිඩ් බැටරිය ආරක්ෂා කරගන්න සහ සවුත් වෙන්න තියෙන ඊළඟ කාරණේ තමයි අර එකපාරට වාහනේ පිකප් කරන එක. ඒ කියන්නේ ක්වික් ඇක්සලරේෂන්. අපි ඕවර්ටේක් එකක් වගේ ගනිද්දී අපි එකපාරටම ඇක්සලරේටර් පාගනවා නම් දැන් ඔයගොල්ලන්ගේ තියෙන්නේ සාමාන්‍යයෙන් ඔරිජිනල් බැටරියම නම් එහෙම නැත්නම් බැටරිය රිපෙයාර් එකක් කරලා නම් තියෙන්නේ. එහෙම නැත්නම් රීකන්ඩිෂන් බැටරිය නම් දැන් මේ සහ බ්‍රෑන්ඩ් නිව් බැටරියක් දැම්මත් ඔයාලට මේක අදාළයි. මොකද කිව්වොත් බ්‍රෑන්ඩ් නිව් බැටරිය වුණත් සාමාන්‍යයෙන් ටික කාලයක් යද්දී අවුරුද්දක් දෙකක් යද්දී අර ලොකුවට ලෝඩ් එක දාලා නිතරම වාහනේ එකපාරට පිකප් කරලා ගන්නවා නම් ලොකු බලයක් වාහනේ ඉස්සරහට තල්ලු වෙන්න ඇසිස්ට් කරනවා හයිබ්‍රිඩ් බැටරි එකෙන්. බැටරියෙන් සපෝට් එකක් දෙනවා. ඒ දෙන සපෝට් එකේ ඇක්සලරේටරේ පාගන ප්‍රමාණයත් එක්ක තමයි කොච්චරක් බැටරියෙන් එනර්ජි එක ඇදලා ගන්නවද බැටරියෙන් කොච්චරක් දෙන්න ඕනද කියලා තීරණය කරන්නේ. ඉතින් ඔයාගේ කකුලේ තමයි තියෙන්නේ වැඩි. ඉතින් ඒක ගැනත් සැලකිලිමත් වෙන්න සහ ඇත්තටම ඔයගොල්ලන් දන්නවා ඇති හයිබ්‍රිඩ් බැටරියක් සාමාන්‍යයෙන් හයිබ්‍රිඩ් බැටරි සෙල් මොඩියුල් දැන් Axio වල නම් 20ක් තියෙනවා Prius වල නම් 28ක් තියෙනවා එතකොට Camry වල නම් සාමාන්‍යයෙන් 34ක් වගේ තියෙනවා Camry Crown වල ඉතින් ඒ කෑලි එකිනෙකට සම්බන්ධ කරලා එන්න බස් බාර් කියන ඉවල තඹ සම්බන්ධතා කනෙක්ටර්ස් ටිකක් එනවා. ඉතින් ඒවේ ඔක්සයිඩ් බැඳෙනවා සහ වයර් කනෙක්ටර්ස් වල ඔක්සයිඩ් බැඳෙනවා. ඉතින් එහෙම වුණාට පස්සෙත් වෙන්නේ හයිබ්‍රිඩ් බැටරි එක සවුත් වෙනවා ඉක්මනට. ඉතින් මේ කාරණා ටික හොඳට මතක තියාගන්න සහ EV එකේ එකෝ මෝඩ් එකේ වාහනේ පාවිච්චි කරන්න එපා. නෝමල් තියෙන විදිහට පාවිච්චි කරන්න. සහ බැටරිය හැම වෙලේම සාමාන්‍ය වාහනේ ඔයගලන්ගේ හයිබ්‍රිඩ් වාහනේ නවත්තද්දී සාමාන්‍යයෙන් බැටරිය charge වුණාට පස්සේ වාහනේ නවත්තනවා නම් බැටරිය ඒ කියන්නේ නිතරම පිරීලා තියෙද්දි පිරිනකන් ඉඳලා වාහනේ නවත්තනවා නම් තවත් බැටරිය ආයු කාලය වැඩි කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ටික කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් තවත් වීඩියෝ එකක් හැමෝම බලාපොරොත්තු වෙන සමගන්න මිස්ටර් හයිබ්‍රිඩ් හැමෝටම සුබ දවසක්.